ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම. අද ටීචර් ගෙනාවේ පහ ශ්‍රේණියේ ඉගෙන ගන්න අපේ පොඩ්ඩන්ට ශිෂ්‍යත්ව ගණිත ගැටලුවක්. එහෙනම් පුතේ අපි ගැටලුව මුලින්ම හොඳින් කියවගමු. 2025 ජනවාරි 1 වෙනිදා සිකුරාදාවක් නම් 84 වන දිනය යෙදෙන දවස කුමක්ද? ඔන්න ඕක තමයි අපිට ලැබෙන ප්‍රශ්නය. ප්‍රශ්නය නැවතත් හොඳින් කියවගෙන පිළිතුර සොයන්නකෝ. එහෙනම් ඔන්න කාලය අවසానයි. අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුර හොයන්නේ කොහොමද කියලා. මුලින්ම පුතේ අපිට යාලා කියනවා පළවෙනිදා වෙන්නේ සිකුරාදා දිනයක්. අපි මුලින්ම කරන්න ඕනේ සිකුරාදා දිනෙන් පටන් අරගෙන සතියේ දවස් ටික පිළිවෙලට ලියන්න. සතියට දින 7ක් තියෙනවා. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා අපි නවත්තනවා. මොකද සිකුරාදා අපි මුලින් ලියලා තියෙන්නේ. ඒක ලියාගෙන ඊළඟට මම ගන්නවා පුංචි මැෂින් එකක්. මේක දන්න අය මට කියන්නකෝ. හරියටම හරි. මේ තියෙන්නේ පුතේ බෙදීමේ මැෂින් එක. දීර්ඝ බෙදීම සඳහා තමයි අපි මේක භාවිතා කරන්නේ. හොඳයි එහෙනම් මම 84 අපේ මැෂින් එක ඇතුළට දාලා 7න් බෙදන්නයි යන්නේ. මුලින්ම අපි බලමු පුතේ 10 ස්ථානයට. 8ට 7 ඒවා. 7 ගුණාකාර 1යි තියෙන්නේ. 1 වාරයක් 7 7යි. එතකොට 8න් 7ක් අඩු කළාම උත්තරය 1යි. ඊළඟට අපි මේ උඩ ඉතුරු කරලා ආපු 4 පල්ලෙහාට ඇදලා ගන්න ඕනේ. දැන් අපි බලමු 14ට 7 ඒවා. 14ට 7 ගුණාකාර බැලුවොත් 1 වරක් 7 7යි, දෙවරක් 7 14යි. එහෙනම් කීයද පුතේ? 2. දෙවරක් 7 14යි. දැන් අපිට තියෙන්නේ අඩු කරන්න 14න් 14ක් බිඳුවයි. දැන් හොඳට බලන්න මේ ඉතිරි සංඛ්‍යාව දිහා. ඒ කියන්නේ පුතේ බිඳුව දිහා. දැන් අපිට තියෙන්නේ මුලට යන්න. සිකුරාදා දවසින් පටන් ගත්තා. 1 2 3 4 5 6 ඊළඟට බිඳුව එන්නේ. ඔන්න ඔහොම තමයි අපි පිළිතුර හොයාගන්නේ. දැන් අපි බලනවා ඉතිරි කීයක් ලැබුණද? ඉතිරි උනේ බිඳුවයි. එහෙනම් බිඳුව යෙදෙන්නේ බ්‍රහස්පතින්දාට. අපිට දෙන දින ගණන 7න් බෙදලා ඉතිරි වෙන සංඛ්‍යාවේ පිළිතුර තමයි පුතේ අපි මෙතනින් හොයාගන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපිට දෙන දිනය තමයි අපි පළවෙනියටම ලියන්නේ. ඒ කියන්නේ සිකුරාදා ලිව්වා. 1 2 3 පිළිවෙලින් දැම්මා. ඉතිරි වෙන සංඛ්‍යාව පිළිතුර විදියට ලබා ගත්තා. ඔන්න ඕක තමයි අපි කරේ. 2025 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සිකුරාදාවක් නම් පුතේ 84 වෙනි දිනේ අපිට පිළිතුර විදියට ලැබුණේ මොකක්ද? බ්‍රහස්පතින්දා. එහෙනම් මේ ක්‍රමයට ඕනෙම දිනයක් මගේ පුතාලට හොයාගන්න පුළුවන්. ටීචර් අදට ගිහිල්ලා එන්න. හැමෝටම ආයුබෝවන්.